Hey guys, ළඟදී නිකුත් වෙච්ච සිනර්ස් ෆිල්ම් එක ගැන රිවිව් එකක් තමයි මේ කරන්නේ. සිනර්ස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රයන් කූග්ලර්. රයන් කූග්ලර් තමයි අපි කවුරුත් දන්න බ්ලැක් පැන්තර් ෆිල්ම් එක සහ ක්‍රීඩ් ෆිල්ම්ස් වල ඩිරෙක්ටර්. ඒ ෆිල්ම්ස් දෙකේම ප්‍රධාන චරිත සහ උප චරිතවල රඟපාපු මයිකල් බී ජෝර්ඩන් ආපහු ඩිරෙක්ටර් රයන් කූග්ලර්ත් එක්ක එකතු වෙලා තියෙනවා සිනර්ස් ෆිල්ම් එකට. සිනර්ස් ෆිල්ම් එකේ මයිකල් බී ජෝර්ඩන් චරිත දෙකක් රඟපානවා. ඒ කියන්නේ නිවුන් සහෝදරයෝ දෙන්නේ. කතාව සරලවම කියනවා නම් මේ නිවුන් සහෝදරයෝ දෙන්න චිකාගෝ වලදී ටිකක් පාතාලය පැත්තට සම්බන්ධ වෙලා ඒගොල්ලෝ යම්කිසි ධනයක් උපයගෙන තියෙනවා. මෙයාලා මේ ධනෙ උපයගත්තට පස්සේ ආපහු නැවත එයාලා හැදුණු වැඩුණු පළාතට එනවා. ඒ ගම් පළාතේ ජූක් ජොයින්ට් එකක් ඕපන් කරන්න. ජූක් ජොයින්ට් එකක් කියලා කියන්නේ කට්ටිය එකතු වෙලා පොඩ්ඩක් ඩාන්ස් කරලා සිං කරලා විනෝද වෙන්න පුළුවන් බා එකක් වගේ තැනක්. එතන සංගීතයට ලොකු අවධානයක් දෙනවා. ඒක නිසා තමයි ඒගොල්ලෝ කියන්නේ මේක බාර් එකකට වඩා ජූක් ජොයින්ට් එකක් කියලා. මියුසික් තමයි එතන වැඩිපුර අවධානයක් දෙන්නේ. මේ මියුසික් කියන කාරණාව සිනර්ස් ෆිල්ම් එකේ ලොකුවට කතා බහ වෙන දෙයක්. ෆිල්ම් එක පටන් ගන්න තැනදීම අපිට කියනවා මියුසික් කියන දේ ආත්මය සුවපත් කරන්න පුළුවන් අපූරු දෙයක්. සමහර අයට මේ මියුසික් සංගීතමය හැකියාව මොනතරම් දුරට තියෙනවද කියනවා නම් ඒක මේ ලෝකේ විතරක් නෙමෙයි අපේ ලෝකෙන් එහා ලෝකවලට පවා විහිදෙන තරම් ඒක ප්‍රබල සංගීතමය හැකියාව. සමහර වෙලාවට මේ සංගීතයෙන් යහපත උදා කරනවා වගේම මේ සංගීතය අපේ ලෝකවලින් බාහිර ලෝකවලට ගමන් කරලා බාහිර ලෝකවල ඉන්න එතරම් හොඳ නැති බලවේග වුණත් අපේ ලෝකයට ආකර්ෂණය කරගන්න පුළුවන් ශක්තියක් සංගීතය තුළ තියෙනවා කියන කාරණාව චිත්‍රපටය පටන් ගන්නකොට කියනවා. ඒකෙන් ඩිරෙක්ටර් ප්‍රේක්ෂකාගාරයට අඟවනවා මියුසික් කියන දේ මේ ෆිල්ම් එක ඇතුලේ ප්‍රධාන මාතෘකාවක් පාටපත් වෙනවා කියන එක. මියුසික් විතරක් නෙමෙයි කලාවන් කියලා කියන්නේ නර්තනය, ඩාන්සින්, මියුසික්. ඒත් එක්කම මිනිස්සු කට්ටියක් එකතු වෙලා තමන්ගේම කියලා තැනක තමන්ටම කියලා ගොඩනගාගත්ත තැනක සතුටින් ඉන්න එකත් කලාවක්. මේ සියලුම කලාවන් එක්ක හොරර් ජාන්රා එකත් එකතු කරලා බොහොම අපූර්වට හදපු ෆිල්ම් එකක් තමයි සිනර්ස් කියලා කියන්නේ. ඔයා මේ වෙනකන් ෆිල්ම් එක බැලුවේ නැත්නම් මම ඉතාම ඉහලින් රෙකමන්ඩ් කරනවා මේ ෆිල්ම් එක පුළුවන් නම් ෆිල්ම් හෝල් එකක බලන්න කියලා. මොකද ලොකු සිනමැටික් ගතියක් තියෙන හරි එපික් ස්ටෝරි එකක් තමයි සිනර්ස් කියලා කියන්නේ. මේ නිවුන් සහෝදරයෝ දෙන්න පටන් ගන්න ජූක් ජොයින්ට් එකට වෙන දේ ඔයාට හරියට ලස්සනට බලා ගන්න පුළුවන් ෆිල්ම් හෝල් එකට ගියොත්. මම වැඩි විස්තර කියන්නේ නැහැ. ඔයා ෆිල්ම් එක බලලා නැත්නම්. මියුසික් සෑහෙන ඉහළ මට්ටමක තියෙනවා. මේ ෆිල්ම් එකේ පටන් ගන්න තැන ඉඳලා ඉවර වෙන තැන දක්වාම මියුසික් කියන්නේ ඊටාම් ප්‍රධාන වැදගත් මාතෘකාවක්. ඒක නිසා මියුසික් කියන දේ හොඳටම මේ සිනර්ස් ෆිල්ම් එකේ තියෙනවා. ඊට අමතරව මේ නිවුන් සහෝදරයෝ දෙන්නගේ රඟපෑම කරන්නේ මයිකල් බී ජෝර්ඩන්. මයිකල් බී ජෝර්ඩන් මේ චරිත දෙක දෙවිදියකට රඟ දක්වනවා. ඒ කියන්නේ අපිට හොඳටම පැහැදිලි කවුද මෙතනින් මල්ලි කවුද මෙතනින් අයියා කියලා. ඒ දෙන්නගේ ඇවතුම් පැවතුම් වෙනස්, පෙනුම එක හා සමාන වුණාට මේ චරිත දෙකම බොහොම ලස්සනට නිරූපණය කරනවා මයිකල් බී ජෝර්ඩන්. ප්‍රධාන චරිතයක් රඟ දක්වන නළුවෙක්ගේ තියෙන්න ඕනේ ඒ තරු ගුණය හොඳටම තියෙනවා මේ මයිකල් බී ජෝර්ඩන්ගේ කැරක්ටර්ස් දෙකේම. ඊටාම ලස්සන හොඳ ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් රංගනයක් කරනවා මයිකල් බී ජෝර්ඩන්. ඊට අමතරව මේ ෆිල්ම් එකේ සෙසු චරිතවලට පණ දෙන රංගන ශිල්පීනුත් හරිම විශිෂ්ට විදිහට තමන්ගේ කාර්යයට සාධාරණයක් ඉටු කරනවා. හේලි ස්ටයින්ෆෙල්ඩ් විශේෂයෙන් මතක හිටින විදිහ හොඳ රංගනයක් ඉදිරිපත් කරනවා. ඊට අමතරව අනෙක් චරිතත් තමන්ගේ අනිත් නළු නිළියොත් තමන්ගේ චරිතවලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා. වැඩිපුර විස්තර අපි ස්පොයිලර් සෙක්ෂන් එකේදී කතා කරමු. ඔයා මේ ෆිල්ම් එක මේ වෙද්දි බලලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්න. හොඳම දේ තමයි මේ ෆිල්ම් එකට ට්‍රේලර්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඔයා පළවෙනි ට්‍රේලර් එක විතරක් බලලා ෆිල්ම් එක බලන්න. මොකද දෙවෙනි ට්‍රේලර් එක බැලුවොත් එහෙම ඔයාට කතාවේ යම් තැන් ස්පොයිල් වෙනවා. ඒක නිසා හොඳම දේ එක්කෝ පළවෙනි ට්‍රේලර් එක විතරක් බලලා ෆිල්ම් එක බලන්න. එහෙම නැත්නම් ට්‍රේලර්ස් මුකුත් නොබලම ෆිල්ම් එක බලන්න. මම සහතික වෙනවා මේ ෆිල්ම් එක ඊටාම වටිනා සිනමැටික් අත්දැකීමක් ඔයාට වෙයි කියලා. දැන් ෆිල්ම් එක ගැන අපි ස්පොයිලර්ස් පැත්තට යමු. සිනර්ස් ෆිල්ම් එක මේ වෙද්දිවා බලලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ කොටසට එන්න කලින් ෆිල්ම් එක බලලා ඉන්න. ස්පොයිලර්ස් සෙක්ෂන් එකේදී අපි චිත්‍රපටිය ගැන ටිකක් වැඩිපුර
ගැඹුරෙන් කතා කරමු. ෆිල්ම් එකේ අපි හිතන්නෙම නැති පැත්තකට යනවා මේ ෆිල්ම් එකේ මැද හරියති. ඒ තමයි අපේ චරිතවලට වැම්පයර්ස්ලා සෙට් එකක් හම්බෙනවා. කතාව මුලදී වැම්පයර්ස්ලා ගැන අපිට කිසිම ඇඟවීමක් දැනෙන්නේ නැහැ. බොහොම සාමාන්‍ය ඩ්‍රාමා ෆිල්ම් එකක් විදිහට කතාව ගලාගෙන යනවා. සහ චිත්‍රපටිය අඟවන්න හදන්නේ නැහැ මේක හොරර් ෆිල්ම් එකක් කියලා මුලදී. කිසිසේත්ම මේ හොරර් ෆිල්ම් එකක් වගේ නෙමෙයි චිත්‍රපටිය ගලාගෙන යන්නේ. සහෝදරයෝ දෙන්නෙක්ගේ අතර සාමාන්‍ය කතාවක් විදිහට චිත්‍රපටය යනවා. හැබැයි මැදදී බොහොම ලස්සන ටෝනල් ශිෆ්ට් එකක් වෙලා හොර ෆිල්ම් එකක් බවට චිත්‍රපටය පරිවර්තනය වෙනවා. හැබැයි හොර කොටසට එන්න කලින් ඉතාම ලස්සන සීක්වන්ස එකක් වෙනවා මේ ජූක් ජොයින්ට් එකේදී. ඒ වෙද්දී අපි චිත්‍රපටයේ මුලදී අපිට හම්බෙන්න ඕනේ චරිත ඔක්කොම ටික හම්බෙලා ඉවරයි. මේ චරිත ටික ජූක් ජොයින්ට් එකට ආවට පස්සේ එයාලා මියුසික් ප්ලේ කරන්න ගන්නවා. විශේෂයෙන්ම මේ ෆිල්ම් එකේ මයිකල් බී ජෝඩන්ට අමතරව තව උපප්‍රධාන චරිතයක් ඉන්නවා සැමි කියලා. හරියටම ගත්තොත් සැමි තමයි කතාවේ ප්‍රධාන චරිතය. මොකද මයිකල් බී ජෝඩන්ගේ චරිත දෙකම, ඒ කියන්නේ නිවුන් සහෝදරයෝ දෙන්නම චිත්‍රපටයේ අවසානයේදී ඒ දෙන්න මිය යනවා. හැබැයි සැමිගේ චරිතය ජීවත් වෙනවා. සැමිගේ සංගීතමය හැකියාව මොනතරම්ද කියනවා නම් ඒක මේ ලෝකයටත් එහා ලෝකවලට ඇහෙන තරමට ඒක ලස්සන විශිෂ්ට හැකියාවක්. ඒ හැකියාව නිසාම වැම්පයර්ස්ලා මෙතෙන්ට ඇට්‍රැක්ට් වෙලා අපේ චරිත ටික එයාලගේ ගොදුරු බවට පත් කරගන්න උත්සාහ කරනවා. එතනදි වෙන්නේ සැමීගේ මියුසික් මොන්ටාජ් එකක් තියෙනවා ෆිල්ම් එක ඇතුලේ. එතකොට හැමෝම ඇවිල්ලා නටන්න ගන්නවා. තමන්ට ආවේනික ශෛලීන් වලින් නටන්න ගන්නවා. ග්‍රේස් කියලා එක චරිතයක් ඉන්නවා. එයා ආසියාතික කාන්තාවක්. චයිනීස් කාන්තාවක්. චයිනීස් හරි ජපනීස් හරි. ඒ ආසියාතික නැටුමක් අපි කීයටවත් දකී කියලා හිතනවාද මේ හොලිවුඩ් ෆිල්ම් එකක කළු ජාතිකයෝ මූලිකවම ඉන්න කොටසක? අපි එහෙම හිතන්නේ නැහැ. නමුත් ඩිරෙක්ටර් ඊටාම ලස්සන වැඩක් කරනවා මේ මොන්ටාජ් එක ඇතුලේ. ඒ කියන්නේ ෆිල්ම් එකට අදාළ වෙන්නේ 1930 ගණන් වල පරිසරය. හැබැයි ඊට අතීතයේ තිබුණු ගෝත්‍රික කණ්ඩායම් වල සංගීතයත් ඒ 1930 ගණන් වල තිබ්බ සංගීතය විතරක් නෙමෙයි අනාගතයේ තියෙන සංගීතයත් මේ සම්ප්‍රදායන් තුනම එකට එකතු කරලා එක සංස්කෘතිකවල තියෙන නර්තනාංග එයා මේ මොන්ටාජ් එකට ගේනවා. එතනදී ඒ ඩිරෙක්ටර් අපිට කියන්න හදන්නේ මේ සංගීතය සහ මේ කලාව කියන දේ විශ්ව භාෂාවක් සහ මේ විශ්ව භාෂාව අතීතයේ අනාගතයේ සහ වර්තමානයේ කියන තුන් කාලයේම මිනිස්සුන්ගේ සිත් සතන් වලට සමීප වෙලා බොහොම ලස්සනට මිනිස්සුන්ගේ ආත්මය පුබුදවපු දෙයක්. මිනිස්සු කමියුනිටි එකක් විදිහට එකතු වෙනවා මේ කලාව කියන දේ තුලින්. ඒ කලාව නිසා ඒ හැමෝම සතුටින් ඉන්නවා. අන්න ඒ පණිවිඩය තමයි මේ ඩිරෙක්ටර් මේ මොන්ටාජ් එකෙන් දෙන්න උත්සාහ කරන්නේ. ඒ අතරතුර තමයි නොහිතන විදිහට වැම්පයර්ස්ලා සෙට් එක ඇවිල්ලා අපේ චරිත ටිකට වැඩේ දෙන්නේ. සිනර්ස් චිත්‍රපටයේ මං කලිනුත් කිව්වා ප්‍රධාන චරිත දෙක රඟපාන්නේ මයිකල් බී ජෝඩන් නිවුන් සහෝදරයෝ දෙන්න. මේ දෙන්නගේ චරිත ස්වභාවයන් දෙක වගේම ඒ දෙන්නගේ ලයිෆ් පාර්ට්නර්ස්ලා දෙන්නත් මොනතරම් ඒගොල්ලන්ට බලපෑමක් කරනවද කියන එක මේ ෆිල්ම් එකේ පෙන්වනවා. හේලි ස්ටයින්ෆෙල්ගේ චරිතය තමයි මයිකල් බී ජෝඩන්ගේ ඒ කියන්නේ මේ සහෝදරයෝ දෙන්න අතරින් බාල සහෝදරයාගේ කෙල්ල. එයා ටිකක් හිතුවක්කාර කෙනෙක්. එයා වැඩිය කියන දේ අහන්නේ නැති එයා හොඳ කෙනෙක්. නමුත් ටිකක් හිතුවක්කාර ගතියක් තියෙනවා. අයියාගේ චරිතේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ටිකක් මහත එක්කෙනෙක් වැඩිය ලොකු පෙනුමක් නැහැ. හැබැයි බොහොම කාරුණික හරිම ප්‍රැක්ටිකල් ඒ වගේම මාත් නිකන් අම්මා කෙනෙක්ගේ වගේ බොහොම සෙනෙහසක් තියෙන කෙනෙක්. ඉතින් මේ ගෑනු ළමයි දෙන්න නිසා මේ සහෝදරයෝ දෙන්නගේ ජීවිතවලට වෙන බලපෑම ගැන බොහොම ලස්සන අර්ථකථනයක් මේ ෆිල්ම් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ වැම්පයර් ෆිල්ම් එකකදී අපි හිතන විදිහේ ගොඩක් ලේ තියෙනවා මේ ෆිල්ම් එකේ. ගොඩක් වැම්පයර් ඇක්ෂන් ගොඩක් තියෙනවා. හරියටම කිව්වොත් ඩස්ක් අන්ටිල් ඩෝන් ෆිල්ම් එක තියෙන්නේ. ඩස්ක් අන්ටිල් ඩෝන් එකෙත් අපි හිතන්නේ නැහැ මේක වැම්පයර් ෆිල්ම් එකක් කියලා. කතාවේ භාගයකටත් වඩා ආවට පස්සේ තමයි ෆිල්ම් එක වැම්පයර් චිත්‍රපටයක් බවට පරිවර්තනය වෙන්නේ. හැබැයි සිනර්ස් ෆිල්ම් එකත් ඒ වගේම තමයි. හැබැයි වැම්පයර්ස්ලව හැන්ඩල් කරලා තියෙන විදිහ, වැම්පයර්ස්ලව පෙන්නලා තියෙන විදිහ සිනර්ස් ෆිල්ම් එකේ
ඩස්කන් ටිල් ඩෝන් එකට වඩා ගොඩක් ඉස්සරහින් තියන්න පුළුවන්. ඒ වැම්පයර්ස්ලා කපටි. එයාලට ඇගේ ශක්තිය වගේම ඒගොල්ලන්ට මිනිස්සුම කතාවෙන් අල්ලගෙන රවට්ටලා ගොදුරු කරගන්න ශක්තිය තියෙනවා. නමුත් ඩස්කන්ටිල් ඩෝන් එකේ වැම්පයර්ස්ලා එයාලට ගොඩක් තියෙන්නේ කායික ශක්තිය. ඒත් සිනර්ස් එකේ වැම්පයර්ස්ලා ඊට වඩා දරුණුයි. ඉතින් වැම්පයර් ෆිල්ම් එකක් විදිහට ගත්තාම සිනර්ස් ගොඩක් ඉස්සරහින් තියන්න පුළුවන්, පොඩ්ඩක්වත් බෝරින් නැහැ, ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. ඒක නිසා මම මේ ෆිල්ම් එක highly recommend කරනවා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලලා ඔයගොල්ලන්ට හිතෙන්නේ මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න. තව හොඳ ෆිල්ම් එකක් බලලා ඉස්සරහට රිව්යු එකක් දාමු. එහෙනම් කට්ටිය පරිස්සමෙන් ඉන්න.